ඔයාලා හැමෝටම සුබ දවසක්. දෙස් විදෙස් අලුත්ම තොරතුරු දැනගන්න දැන්ම වටින් ගොඩින් නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. බෙල් සලකුණ ක්ලික් කරන්නත් අමතක කරන්න එපා. දැන් අපි හරියට ඉන්නේ නටන වතුරක ඉන්න කකුලෙක් වගේ. අපිට මෙච්චර පැහැදිලි වෙලා තිබෙද්දි මේ ඇතිවෙමින් තිබෙන తত্ত্বය මට පේන්නේ නැහැ මේ ආණ්ඩුව කිසිම ධනාත්මක තීරණයක් අරගෙන තියනවා කියලා. ඩොලරය මෙසේ ඉහළ යාමට නියමිත බව අපි කලින් කිව්වා. මේකට කියන්න ප්‍රධාන හේතුව තමයි අපි අපේ ආනයන අපනයන පිළිබඳව ප්‍රතිපත්තිය කිසිසේත්ම විචාරාත්මක එහෙමත් නැත්නම් තර්කානුකූල තැනක නොතිබුණු බව අපි නිරීක්ෂණය කරා. ඒ වගේම අපේ ආණ්ඩුව කටයුතු කරේ Tamanට කියා ඇති දර්ශනයකින් නෙමෙයි පිටින් ලැබෙන උපදෙස් අනුව. අපි කිව්වා ඒ උපදෙස් දෙන බොහෝ දෙනා දේශීය හා විදේශීය Tamanගේ අරමුණු ඉටු කර ගැනීම ප්‍රමුඛතාවය කරගෙන උපදෙස් දෙනවා විනා රටේ ආර්ථිකය ගැන හිතලා කටයුතු කරන්නේ නැහැ කියලා. වාහන ආනයනයේ උදාහරණයක් හැටියට ගත්තම වාහන ආනයනය කරන්න අපි ගෙව්වේ ඩොලර් බදු ගත්තේ රුපියල් වලින් රුපියල් හොයාගත්තා ඩොලර් දීලා. දැන් අද ඩොලරය ඉතා ශීඝ්‍රයෙන් රුපියලට සාපේක්ෂව ඉහළ අගයක් ගනිමින් තිබෙනවා. ඉතින් දැන් මේක නිසා අපේ රටේ විශාල ආර්ථික අර්බුදයක් දැනටමත් නිර්මාණය වෙලා තියෙනවා. අපනයනය කරන සමාගම් කිහිපයකට ඇරෙන්නට අපි විශාල වශයෙන් පරිභෝජනය සඳහාත් අපේ කර්මාන්ත කටයුතු සඳහාත් ආනයනය කරන රටක් හැටියට ඒ පරිභෝජනය ඒ වගේම අපේ ඒ කර්මාන්ත ශාලා ඒ නිෂ්පාදන කටයුතු වල යෙදෙන සියලුම ව්‍යවසායකත්වයන් දැඩි අර්බුදයකට ගිහිල්ලා තියෙනවා. ඒ අර්බුදය උග්‍ර වෙමින් පවතිනවා. මේ ඩොලරයේ යන වේගය දිනපතා රුපියලකින් දෙකකින් මෙහෙම මෑත ඉතිහාසයේදී අපි දැකලා නැහැ. දරුණුම අවස්ථාවලදීවත් මෙවැනි වේගයෙන් ඩොලරය රුපියල පහත වැටීම අප්‍රමාණීය වීමක් අපි දැකලා නැහැ. ඉතින් මේ කාරණය තේරුම් නොගන්නා තෙක් මේ ආර්ථිකය අර අංක වලින්ම පමණක් විග්‍රහ කරන්නට උත්සාහ කරන මේ ආර්ථික ප්‍රතිපත්තිය අපි හැමදාම විවේචනය කරේ හේතුවක් ඇතුව අපි අද ණය හිමියන් සතුටු කරන්නට පමණක් කටයුතු කරනවා. මේ රටේ මිනිස්සු වේගයෙන් දුප්පත් වෙමින් පවතිනවා. මේක මේ විදිහට ගියොත් ආර්ථිකය කඩා වැටීම වළක්වන්නට බෑ. ඉතින් වහාම මේ රටේ තීරණ තීන්දුව ගන්න ආකාරය වෙනස් කරේ නැත්නම් අපිට කල් ලබා ගැනීමට හැකියාවක් නැහැ. තව නුදුරු දින කිහිපයක තුල අපි ප්‍රාර්ථනා කරන්නේ නැහැ. නමුත් නුදුරු දින කිහිපයක තුල මේ ආර්ථිකය සංකෝචනය වීම නිසා ඇති වී ඇති තත්ත්වය බරපතල විදියට මිනිස්සුන්ට බලපානවා. ඒ බලපාන කොට මිනිස්සු ප්‍රතිචාර දක්වන්නේ අපේ රටේ සියලු සිවිල් පද්ධතීන් බිඳ වැටෙන ආකාරයට. දැනටමත් එහි ලක්ෂණ මතුවෙමින් පවතිනවා. දැන්ම අපගේ නාලිකාව සබස්ක්‍රයිබ් කරන්න. ඔයාලට සුබ දවසක්.